සුභාශිංසන ඉදිරිපත් කරනවා. ශාරානන්ද දහම් පාසල යටගියාවේදී කීර්තිමත් දහම් පාසලක්. මේ ප්‍රාදේශීය ශාසන ආරක්ෂක මණ්ඩලයේ හොඳම දහම් පාසල් පහ අතරට වැජබෙච්ච දීප්තිමත් උදුල දහම් පාසලක් විදියට අලුයම ගෑන තියුගී හඳ සවම් මත සැනසුම මවා නව පද දෙයි ලොවන් වෙත සෙවණනි අඳින විට තුරුමුල උතුම් සිත දිය දම සිනාසෙහි නොහිඳුල් මලක් මත මිසුන්සර පවුව බබලයි හිරු කිරණ සෙම ගෑන දිගු සරගී සවනේ වදී ඇස් දෙක ඇරුණ මුත් මිනිසුන් තවම විදේ රැස් විහිදුවා සංගදන ගිරි මුදුනේ හිදී සුන්දර වසන්තේ නවහිරු කැලුම් බිලි නිව්වා හෙමින් අලුයම වැට පහන් එලි පින්බර නිරිඳෙකුගේ හිත පුබුදමනී යලි ඇරමුණි උදැසන සුපුරුදු නැගැත් කෙලි හොරණ බෙර ආදින් දස අත ගිගුම් දෙවයි දිය නෑනිරිඳු දඩ කෙලියට සිතින් දුවයි සරදා සුදිලෙන කසාවත
සිතටම යොමු වෙලා ඇත නවතිනු තිස්ස දිව්වා දැන් ඇති නේද ඉහලින් ඇසුනි අනුබුදු හිමි සිහනාද බැලුවා ඉහළ රජු නොමැතිව අවබෝධ අරහත් රජය ලිලරේ ගල මත යෝධ දුනු දිය මුදා හල අත්හිසු මුදුනේ රැඳේ හිල මහා නිරිඳු දරං සිවිලෙහි පහස නදී අඹ පැන විසරුවා නුවණිනි මහිම දිදී සුර බඹ පිරිස මේ අරුමැසි මොහොත විඳි වැවදා වැබද ගම සහ පන්සල කියන සංකල්පයට ඒ දවස මුල් ගල තැබින සංසාරයේ නිම කරමින් දිවි ගමන සෑම භූමියක සිව්වව තන පෙළ ගැසින වෙනසක් දහම් දිව සිදු කළ දවසක්ය හිල දිව පුරා නැගුණේක ධජයක්ය නිවුවේ මිහිඳු හිමි නොසිඳෙන පවසක්ය ලැබුණේ අකාලික නිවැරදි දහමකුය හිල දිව නිවිඳු විය යුතු පොදු නොවෙක් කියා ඉතිහාසයේ එම දිනයේ තිබෙලියා වැයම බුදු දහම රැකුමයි නිකින් කියා රජවරු දැහැමිනිය යුතුයකම උඩින් තියා ඉතිහාසයේ නව ඇරඹුම බලාහිද සුන්දර මෝහයේ තිමීර පලවාරස එවාද නිසුසක පවුව එලි කරවයි සරාසන සාදු 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 අපේ සමිතහාමුදුරුවෝ භාරතයේ ප්‍රධාන දහම් පාසලේ ගුරු මණ්ඩලයේ සංවර්ධන සමිතියේ නායක සභාවට අනුග්‍රහක බවතුන් හැම දෙනෙකුටම තුනුරුමගේ අනන්ත ශක්තිය ප්‍රාර්ථනා කරමි. අද අපේ ප්‍රාදේශීය සභාවේ මංගල සභාව ආරම්භ වෙච්ච දවස මුලන්ත බණ්ඩාර සහෝදරයාණෙනි ඔබ ඇතුළු ඔබේ පිරිවර සමාජයට අනුස්මරණීය දිනය සුබ සැන්දෑවක් වේවා. මේ අවස්ථාවට වැඩම කර වදාළ නිකවැරටිය ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී වගේම නිකවැරටිය රාජ්‍ය මහා විහාරස්ථානයේ විහාරාධිකාරී අවසරයි අඹරමුවේ පදුම ජෝති සෝමේන්ද්‍රයන් වහන්සේ වහන්සේගෙන් ඒ වගේම
මේ නාගරුක්කාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ඒ වගේම ශ්‍රී ශ්‍රාරානන්ද දහම් පාසලේ දානාචාර්ය මොරගොල්ලේ සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා ඔබේ කොට්ටාස්සේ දේශපාලන නායකත්වයේ උසුලන රාජ්‍ය සභා මන්ත්‍රී නදීකා සහෝදරිය ඔබෙන් අවසරයි. ඒ වගේම විශේෂයෙන් ආර්.බී. ගුරුතුමන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න වැඩිහිටියන් දායකයන් ඒ වගේම දුවල පුතාලා ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මම ප්‍රථමයෙන්ම මේ ශ්‍රී නාගරුක්කාරාම විහාරස්ථානයේ මේ සාරානන්ද දහම් පාසලේ බැතිගී සරණිය තාමත්ම අලංකාර අන්දමින් විදුලි බුබුලු දහස් ගාණක් දැල්වමින් මනරම් විදියට සංවිධානය කරපු ඔබ සියලු දෙනාට අපේ උණුසුම් සුභාසිංසන එකතු කරනවා. ඒ වගේම අපි දන්නවා අනුමුදු මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට බෞද්ධ බුද්ධ ධර්ම ගෙනවිත් අපි බෞද්ධ සංස්කෘතියක් යටතේ අපි සියලු දෙනාම හැදී වැඩෙමින් එවැනි සංස්කෘතික මංගල්‍යයන් රට පුරාම මේ පොසොන් කාලේ සිදු වෙද්දී ඒක කටයුත්තක් හැටියට අද මම හිතන්නේ රාත්‍රිය පුරා බැතිගී සරණියක් සිදු වෙනවා. ඒ වෙනුවෙන් අපේ බුද්ධාලම්බන ප්‍රීතිය වැඩෙමින් වගේම මේ ඉන්න දුවල පුතාලට මේ සංස්කෘතිය ඇතුලේ තවත් අත්දැකීම් එකතු කරමින් ඒ කරපු වැඩ කටයුත්තට ඇත්තම ඔබට ගෞරවනීය ස්තුතියක් පිරිනමන්න ඕන. අපි දන්නවා සමාජයක් හැටියට අපි හැමෝම කැමති අදට වඩා හොඳ වඩා යහපත් සමාජයක ජීවත් වෙන්න. ඒ වෙනුවෙන් බෞද්ධ සංස්කෘතියක් තියෙන රටක ඒ වඩා යහපත් සමාජයක් හදන්න අපි ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඒ වගේම බැතිමතුන් වෙච්ච ඔබ සියලු දෙනා මේ වෙනින් විශාල දායකත්වයක් දෙනවා. ඒකට දේශපාලන නායකත්වය අපි දෙනවා. ඒක නිසා අපි සමිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි කාලයක් තිස්සේ මම පෞද්ගලිකව අඳුරනවා. ඔබ වහන්සේ ඉතා හොඳ සංවිධාන ශක්තියක් තියෙනවා. මේ දහම් පාසල තව දුරටත් ඉතාමත්ම හොඳට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වීරිය ඔබ වහන්සේට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම ඔබ සියලු දෙනා අපේ හාමුදුරන් වහන්සේට මේකට අවශ්‍ය ශක්තිය සපයන්න කියන කාරණාවත් අපි මේ අවස්ථාවේ මතක් කරනවා. එහෙමනම් මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව වැඩ කීපයකට යන්න තියෙනවා. නැවත වරක් මෙවැනි කටයුත්තකට අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලයට ගෞරවනීය ස්තුතියක් පිරිනමන ගමන් ඒ වගේම මේ රාත්‍රිය ඔබ සියලු දෙනාට ඔබේ සිත් සතන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව සමාධිගත වන්නට ඒ වගේම අපේ පොඩි දුවල පුතාලට වඩා යහපත් හෙටක් ළඟා කරගන්න අවශ්‍ය අත්දැකීම් සමුදායක් ලබා ගන්න හැකි වේවයි කියන ප්‍රාර්ථනාවත් එක්ක නිහඬ වෙනවා. දෙහිම ස්තුතියි. ඕනෑම සුබ කටයුත්තක ආරම්භයට මත්තෙන් ත්‍රිවිධ රත්නයෙන් දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ලංකාද්වීපයේ එදා සිට පැවතෙන උතුම් චාරිත්‍රයක්. බැතිගී සරණිය 2025 දෑස් අභ්‍යසය අතාර්ථයක් වන මේ සුබ මොහොතට එකී ආශිර්වාදයක් එක් කරන්නටයි මේ සූදානම.
I